හායි කොහොමද ඔයාලට මං හිතනවා අදත් හැමෝම හොඳින් ඇති කියලා. ඉතින් ඔන්න අද අරන් ආවේ මැලේසියාවේ අනිත් vlog එක. අද අපි යනවා තැන් කිහිපයකට. ඉතින් අපි හිතුවා මුලින්ම යන්න KLCC ඇක්වැරියම් එකට. ඉතින් දැන් මේකට යන ගමන් තමයි ඉන්නේ. පයින් ඉතින් යනවා හොයාගෙන අපි ගිහිල්ලා බලමු. හරි ඔන්න කොහොම හරි තැනත් හොයාගෙන අපි එතැන්ට ආවා. ඉතින් ඇත්තටම මේක ඇතුළේ මාරම ලස්සනයි. ඔයාලට මං ඉස්සරහට වීඩියෝ එකෙන් පෙන්නන්නම්. ඊට කලින් මුලින්ම ටිකට් එක ගන්න ඕනේ. අපි මෙතනින් තමයි ටිකට් එක ගත්තේ. අපි ඔන්ලයින් බුක් කරේ නැහැ. මෙතනට ඇවිල්ලා තමයි ටිකට් එක ගත්තේ. ඔයාලට කැමති නම් ඔන්ලයින් බුක් කරන්නත් පුළුවන්. ඉතින් අර ඔන්ලයින් බුක් කළත් මෙතනට ඇවිල්ලා බුක් කළත් අර ගානේ වෙනසක් වෙන්නේ නැති හින්දා අපි හිතුවා මෙතනට ගිහින්ම ටිකට් එක ගන්නවා කියලා. එහෙම වෙනසක් තියෙනවා නම් තමයි ඔන්ලයින් බුක් කරන එකේ වාසිය වැඩිපුරම තියෙන්නේ. ඔන්න ඉතින් මෙතනින් තමයි ඇක්වැරියම් එක පටන් ගන්නෙ. මේ ඉන්නේ පිරානා මාළු. ඔයාලා අහලා තියෙන්නේ අර කාටුන් වලත් තියෙන දඟර වලිගයක එහෙම ඉන්නේ පිරානා මාළු. ඒගොල්ල තමයි ඔයාලා ඒ දැක්කේ. ඉතින් මෙතන අපි දැකලා නැති මෙහි ලංකාවෙත් නැති සමහර මාළු වර්ග එහෙම ඉන්නවා. එයාලගේ පාටත් සමහර වෙලාවට මාරම ලස්සනයි. ඔයාලට මම ඉස්සරහට වීඩියෝස් අරන් තිනවා ඒවල පෙන්නන්නම්. එහෙනම් ඉතින් දැන් ඔයාලා හිමීට බලාගෙන යන්නකො කොහොමද ඇක්වැරියම් එක කියලා. විවිධ විදිහේ මාළු වර්ග විතරක්ම නෙමෙයි මෙතන ඉන්නේ. එක එක ගෝනුසෝ ඊට පස්සේ සර්පය වගේ අය ඉන්නවා. හැකරැල්ලෝ ඉන්නවා. මම සමහර ඒවා ලං කරලා අරන් දින. ඒ කියන්නේ යාළුවා ඇතුළට වෙන්න ඉන්නේ. හොඳට බැලුවොත් පේන්නේ. මම පුළුවන් තරම් try කරා හොඳට පේන්න ගන්න. ඉතින් එහෙනම් ඔයාලා බලන්න කොහොමද ලස්සන කියලා.
මේ ඉන්නේ ලොකු පොකිරිස්සෙක්. මෙතන ඇතුළටම වෙලා තමයි ඉන්නේ, වෙන කොහෙටවත් එහෙට මෙහෙට ගියේ නැහැ. ඉතින් මම දැක්කපු ලොකුම පොකිරිස්සෙක් ඇත්තටම. එයාගේ පාට එහෙම මාරම ලස්සනයි. ඉතින් මේ තියෙන්නේ ඔයාලා ගිහින් ඇතිනේ අනිවාර්යයෙන් කැලණියේ තියෙන වෝටර්වර්ල්ඩ් එකට. ඒකේ අර චූටියට හදලා තියෙනවා වගේ. මේක නම් පොඩි නැහැ ඒ තරම්. මේක ටිකක් ලොකුයි. මේකේ මෝරු ඉන්නවා. ඒ වගේම මඩුව ඉන්නවා. මේ ඔයාලට පේන්නේ මෝරෙක්. ඒක අර එතනට ගිහින් බලනකොට ඇත්තටම බයත් හිතෙනවා. අර පොඩි ළමයි එහෙමනම් බයට කෑ ගහනවා. මෙතන මෝරු ගොඩක් ඉන්න. ඒ වගේම විශේෂ දෙකක් තුනක් අපිට බලා ගන්නත් පුළුවන් ඒ මෝරුන්ගේ. ඒ වගේම තමයි මඩුව. මඩුවන්ගෙත් එක එක විශේෂ ඉන්නවා. ඉතින් මෙයාලා ගහලම තිනවා මේ වීදුරුවට අත තියන්න එපා, හේතු වෙන්න එපා එහෙම කියලා. මේ ඔයාලා දකින්නේ කැස්බෑවෙක්. ඉතින් මේක අර එතනට ගිහිල්ලා බලනකොට ඒක වෙනම එක්ස්පීරියන්ස් එකක්. එළියට එන්න හිතෙන්නේ නැහැ. මාරම ලස්සනයි ඒක ඇතුලේ. මෙන්න මෙයාව ඔයාලා කලින් දැකලා තියෙනවද? අපි දෙන්න නම් කලින් දැකලා නැහැ. එදාම තමයි මුලින් දැක්කේ. ඉතින් මේ જાතිය දෙන්නෙක් ඉන්නවා. ඒ වගේම ඔයාලට පේනවද දන්නේ මෙයත් එක්කම තව නිකන් පොකිරිස්සෙද ඉස්සෙද මන් දන්නේ නැහැ. මං හරියට දන්නේ ඒ වර්ගෙත් ඉන්නවා. ඉතින් මේ જાතිය නම් මම මෙහෙනම් දැකලා නැහැ. ඉන්නවා. ඉතින් එදා තමයි පළවෙනි පාරට මේ විදිහ දෙන්නෙක්ව දැක්කේ. මෙන්න ඉන්නවා බූවල්ලෙක්. බලන්න ඔයාලට පේනවද කියලා එයාව? එයාත් චුට්ටක්වත් හෙල්ලෙන්නේ නැහැ. මෙතන අයිනටම වෙලා ඉන්නවා. අපි එහෙ මෙහෙ බැලුවොත් පේන්නේ මෙතන කොනකට වෙලා තමයි එයා ඉන්නේ.
හරි. දැන් ඉතින් අපි ඇක්වේරියම් එක බලලා ඉවර වෙලා එළියට එන ගමන් තමයි ඉන්නේ. ඉතින් ඔයාලටත් මේකේ පොඩි විශේෂත්වයක් දකින්න ඇති. මෙයාලගේ මොකක් හරි තැනකට ගිහිල්ලා එතනින් එළියට එනකොට අනිවාර්යෙන් අපි ඒ ගිය තැනට අදාළව තියෙන ෂොප් එකකින් තමයි එළියට එන්නේ. මොකද ඒක මාකටිං ට්‍රික් එකක් මට හිතෙන විදිහට කවුරුම හරි මොන හරි දෙයක් ගන්නවනේ මතක තියාගන්න හරි මොන හරි සිහිවටනයක් විදිහට. ඉතින් මම ඒක මෙයාලගේ හැමතැනම වගේ දැක්ක ගිය තැන් ගොඩක් තැන්වල. හරි. අපි දෙන්න ඊළඟට යන්න හිතුවේ ට්වින් ටවර් එක බලන්නයි සිම්පනිලේ ෆොටෝ ෂෝ එක බලන්න. ඉතින් ෆොටෝ ෂෝ එක තියෙන වෙලාවල් තියෙනවා 7:00 ඊට පස්සේ 8:00 ඔය වගේ ඔයාලට Google කරොත් බලන්න පුළුවන් වෙලාවත් එක්කම වැටෙනවා. ඉතින් කොහොම හරි අපි මෙතනට එනකොට 5:00 ඔව් ඒ වගේ වෙලාව ඇති. ඉතින් තව වෙලාවක් තියෙනවානේ. ඒක නිසා අපි හිමීට ඇවිදගෙන ගියා. මෙන්න මෙතන තමයි වෝටර් ෂෝ එක තියන්නේ. ඉතින් දැනටමත් කට්ටිය ඇවිල්ලා ඉඳගෙන ඉන්නේ. මෙතන වටේටම ඉඳ ගන්න පුළුවන් විදිහට හදලා තියෙනවා. ඉතින් ඔයාලට පේනවනේ සෙනඟ. දැන් වෝටර් ෂෝ එක පටන් ගන්න ළඟයි. ළඟයි කියන්නේ තව පැය භාගයක් විතර තියෙනවා. ඒත් ඉතින් කට්ටිය ඇවිල්ලා ඉඳගෙන ඉඩ අල්ලගෙන ඉන්නේ. මේ ඔයාලට පේන්නේ ට්වින් ටවර් එක. අපි ට්වින් ටවර් එක ළඟටම ගියේ නැහැ. මොකද ඒක ඇතුළට යන්නේ නැති හින්දා අපි. ඉතින් මෙතන ටිකක් එහාට ගියාම හොඳට පේනවා. ඒකින්ද අපි හිතුවා ට්වින් ටවර් එකේ ෆොටෝස් ගන්න ඒව එහෙම මේ හරිය ඉඳන්ම කරන්න. ඉතින් ෆොටෝ ෂෝ එක පටන් ගන්න කලින් මෙන්න මේ විදිහට එයාලා දාන එක හැඩ මේ විදිහට පෙන්නනවා. අපි දෙන්න මුලින්ම හිතුවේ ඒක වෝටර් ෂෝ එක කියලා. ඇත්තට මේක වෝටර් ෂෝ එක නෙමෙයි. මෙතනදී එයාලා සෝං එකක් දාන්නේ නැහැ. සිම්පලි ලේක් වෝටර් ෂෝ එක කිව්වහම ඒක හරියට පටන් ගත්තාම එයාලා සෝං එකක් දාලා තමයි මේ වෝටර් ෂෝ එක පෙන්වන්නේ. එතකොට ඒකට අනුව තමයි මේ වතුර එහෙම යන ඒවා ලස්සනට වෙන්නේ. ඉතින් අපිට වගේ කාටම හරි පැටලෙන්න පුළුවන්නේ. මොකද මේක බලලා එතනින් නැගිරලා ගිය කට්ටිය හිටියා. අපි දෙන්නත් යන්න හදනකොට තමයි වෝටර් ෂෝ එක පටන් ගත්තේ. ඉතින් ඔයාලා බලන්න යනවා නම් අනිවාර්යෙන්ම මෙහෙම නිකන් මියුසික් එකක් නැතුව පෙන්නනවා නම් ඒක වෝටර් ෂෝ එක නෙමෙයි. ඒක නිකන් එයාලා පෙන්නන්නේ අර කට්ටිය ඉඳගෙන බෝරින් එකේ ඉන්න හින්දා. ඉතින් මේ විදිහට තමයි ඔන්න අද දවස ගත වෙලා ඉවර වුණේ. මම හිතනවා මේ vlog එකත් ඔයාලා enjoy කරන්න ඇති කියලා. එහෙනම් තව ලස්සන vlog එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. මං ගිහිල්ලා එන්නම්. bye